ඔයාලත් සාදරයෙන් පිළිගන්න එපා පෙඩ් පාඩි YouTube channel එකට. ඔයගොල්ලෝ මීට කලින් වීඩියෝස් වලින් දකින්න ඇති මම අලුතෙන් බාබ් මාළු සෙට් එකක් ගත්තා. ඉතින් මම හිතුවා ඒ බාබ් මාළුනේ අලුතෙන් ටැංක් සෙටප් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මම ටැංක් සෙටප් එකක් හැදුවා. ඒක තමයි මේ පිටිපස්සෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බාබ් මාළුන් අර ටැංක් එකේ මුලින් දා තිබ්බ ටැංක් එකේ අයින් කරලා මම මේ ටැංක් එකට සම්පූර්ණයෙන්ම දාගෙන තියෙන්නේ සෙටප් එක දැන් පොඩ්ඩක් සීසන් වෙලා මාළු ටැංක් එකට පොඩ්ඩක් මේ හරි ගිහින් ඉන්නේ වගේ මම ෆිල්ඩ් එකකුත් දාගෙන තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක හැදුනේ කියලා. ප්ලාන්ට් ටික කඩාගත්තා. දැන් මේ ප්ලාන්ට් ටික තමයි අපේ සෙටප් එකට එකතු කරගන්නේ. දැන් මේ ප්ලාන්ට් මේ නිකන් මේ වැලි වල හිටවන්න ගියොත් අවුලක් වෙනවා. මොකද වතුර පොඩ්ඩක් එහෙට මෙහෙට ගැලවෙද්දී තව මාළු පොඩ්ඩක් එහෙට මෙහෙට දඟලද්දී මේ ප්ලාන්ට් ගැලවිලා උඩට එනවා සහ ප්ලාන්ට් වලට හිට වෙන එක ටිකක් අවුල් යනවා. ඒ නිසා මම මේ ප්ලාන්ට් එක බොකේ එකක් විදිහට හදන්න යන්නේ. එතකොට වතුරට දාන්නත් ලේසි සහ මේ වතුර මේ ගැලවිලා උඩ එන්නෙත් නෑ. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ගාන්ට එක මේ ගන්න පුළුවන් නිසා මුලින්ම අපි කරන්න ඕන මේ වගේ ප්ලාන්ට් කඩයි. දැන් මේක මේ රතු මුකුණු වෙන්න જાතියක්. නෝමල් මුකුණු වෙන්නේගේ මේ රතු එක. හොඳයි. මේක නෝමල් මුකුණු වෙන්නේ රතු එක. මේ වගේ අරගෙන මෙන්න මේ වගේ සෙට් එකක් කඩාගෙන සාමාන්‍ය පොකුරක් වගේ හදාගන්න පුළුවන් ප්‍රමාණයක් කඩාගෙන ඒවා මේ විදිහට එකතු කරගන්න ඕන. ඒ විදිහට එකතු කරගෙන මේ මොන හරි ගල් කැටයක් මොන හරි තියලා ඔයාට මේ නූල් කෑල්ලකින් බෙද ගන්නත් පුළුවන්. හැබැයි නූල් කෑල්ලකින් බෙද ගන්නවට වඩා වැඩි ලීසි රබර් පටියක් තියෙනවා නම්. දැන් මං ගා රබර් පටි තියෙනවා. ඉතින් මේ රබර් පටි ගන්නවා. දැන් මේකත් හොඳටම තද වෙන්න බදින්න එපා. මොකද එතනින් ගොඩක් තද වුණොත් මේව කුණු වෙන්න බලනවා. සාමාන්‍ය වාට හිතෙනවා දැන් මේක නැති කියලා තද වුණා. මේ ගානට විතරක් වෙනකන් يعني ගොඩාක් තද වෙන්නේ නැති වෙන, ගැලවෙන්නේ නැති වෙන්න, තද වෙන්නේ නැති වෙන ගන්න තියන්න. එතකොට මේ මෙන්න මේ වගේ බොකේ එකක් විදියට එනවා. එක බොකේ එකක් විදියට එනවා. මේ වගේ තව ප්ලාන්ට් දැන් මේක රතු මුකුණු වෙන්න බොකේ එක මගේ. තව තියෙනවා තව ප්ලාන්ට් දෙකක් තියෙනවා. අපි මේ ඒ ටිකක් දාගමු. තව ප්ලාන්ට් එකක් තියෙනවා. මේකට කියන්නේ මේ ලකි බැම්බු. ලකි බැම්බුත් වතුරේ හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම මේ අර ගගවල වල තියෙනවා. ලිං වල තියෙන මීවන. අන්නේ මීවන කුලයට අයිති ශාකයක්. මේ ගහටගෙන නම නම් මම දන්නේ නැහැ. මේකේ කුලේ නම් මීවන කුලේ. මේක නම් සම්පූර්ණ වතුර ඇතුලේ හැදෙන ප්ලාන්ට් එක නෙමෙයි. මේක ජලාශ්‍රිත, ඒ කියන්නේ වතුර ආශ්‍රිත හැදෙන ඒවා. දැන් මේක ප්‍රශ්නයක් නැතුව අපිට මේ මුකුණු වෙන්න එක දාන්න පුළුවන්. මේක රතු එක. තව නෝමල් මුකුණු වෙන්න එකක් තියෙනවා. ඒකත් ප්‍රශ්නයක් නැතුව දාන්න පුළුවන්. ඒ වගේම ලකි බැම්බු එකත් වතුර ඇතුලේ දාන්න පුළුවන්. දැන් මේක ග්‍රීන් ලකි බැම්බු. තව වයිට් එකක් තියෙනවා. ඒකත් මං ගාව තියෙනවා. ඒක නම් තාම පොඩි පෙලයක්. මේ වගේ කැලි කඩාගත්තොත් පැලේ සවුත් වෙනවා. ඒ නිසා ඒකෙන් මං කඩා ගන්න යන්නේ නැහැ. මේකත් අපි අරක වගේ මෙහෙම තියලා අපි ගැටයක් දාගමු. මේක තමයි තියෙන්නේ. සාමාන්‍ය පරාති වුණ දෙකක් යනවා. දෙකක් තියෙන විදිහට තමයි තියෙන්නේ. ඔකේ නේද? මේක හරි. දැන් දෙකක් කරන්නේ මේක මතක ගන්න නිසා මේක ගන්න ඕනේ. මේක තමයි දන්නේ. බලන්න තව නාද ගන්න පුළුවන් ගන්න තියෙන්නේ. ඒ පිළිවෙලට බලන්න. ගන්න පුළුවන් ටැක්ස් එක කියලා.
දැන් නම් මේ ටැංකිය හදලා ඉවර කරලා මේ මාස කමාරක් දෙකක් විතර හිටුයි. ටැංක් එක තියෙනවා මාළු ඔක්කොම සයිකල් වෙලා ප්ලාන්ට් එහෙම දැන් වැවිලා එහෙම කරලා වෙනස් වෙලා තියෙන්නේ. මම පෙන්නන්න ටැංක් එක තියෙනවා. ටැංක් එක තියෙනවා මේ බිග් ෆුඩ් එකක් දාගත්ත මම අලුතෙන් ඒක කලින් සෙටප් එකේ තිබ්බ මේ බිග් ෆුඩ් එකක් මාළු සෙට් එකේ ඉන්නවා. අර පොඩ්ඩක් ටැංක් එකේ නිකන් අර කළු ගතියක් ඇවිල්ලා තියෙන්නේ මේ ප්ලාන්ට් එකෙන් වැවිලා ඔක්කොම පොඩි සයිකල් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි එහෙම ගතියක් ඇවිල්ලා තියෙන්නේ. මාළු සෙට් එක නම් ඉන්නවා. 아무තු නැචරල් ගතියක් තියෙනවා දැන් මේ මාරු විදියට. පිටිපස්සේම අර මේකෙන් වැවිලා මේ රදුම් කුණු වැන්න එක වැවිලා මෙතන ප්ලාන්ට් එක වැවිලා තියෙන්නේ. එන්නේ දැම්මට වඩා මේ අලුතෙන් කොළ දාලා මේ ලගි බම්බ එකක් තියෙනවා. උඩින් බැලුවාම මොන තමයි තියෙන්නේ. ෆිල්ටර් එක දාගෙන තියෙනවා මේක පැඩ් ලීටර් 350. මේක මේ පැඩ් ලීටර් 350 ෆිල්ටර් එකක් තියෙන්නේ. ඒක හොඳටම ඇති. මම මේ හැමතිස්සෙම ෆිල්ටර් එක දාලා තියෙන්නේත් නැහැ. ඕන වෙච්ච වෙලාවට විතරයි දාලා තියෙන්නේ. සෙටප් එක නම් දැන් ගොඩක් හොඳට තියෙනවා. ඉතින් මේ ඔන්නම තමයි සෙටප් එක. මාළු සෙට් එක දැන් හොඳට සයිකල් වෙලා මේකේ ඉන්නවා. ඉතින් මට ඉස්සරහට තව අලුතෙන් මාළු සෙට් එකක් ගේන්න අදහසක් තියෙනවා. මුන් එක කමියුනිටි ගන්න පුළුවන් මාළු සෙට් එකක් තව බාබ්ලම ගේන්න අදහසක් නැහැ. ඉතින් තව බාබ්ලට සර්පිටේට්‍රා වර්ග නියොන් ටෙට්‍රා ඒ වගේ කට්ටියත් එක්ක කමියුනිටි ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව බෑ. ඉතින් ඒ වගේ මාළුවෙක් ඉස්සරහට අනිවාර්යෙන් ගන්න ඉන්නවා. ලයින් එකකට එකතු කරන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි වැඩේ උනේ. මේවා මේකත් මේකේ ටැංක් එකේ අර බෝඩි චේන්ජින් ගැන පොඩ්ඩක් කතා කරොත් මම මේකට නම් දෙන්නේ සති දෙකකට විතර එක වතුර බෝඩි චේන්ජ් එකක් විතරක් වගේ තමයි දෙන්නේ. මොකද ෆිල්ටර් එකක් තියෙනවා. මාළුත් ලොකු ප්‍රමාණයක් නැහැ. මේ ටැංක් එකත් පට්ට සිම්පල් නේ. සෙටප් එක පට්ට සිම්පල්. ඉතින් ඒ නිසා ලොකු ඩවුලක් නැහැ. මේක ග්‍රැවල් අස් එහෙම මේ පොඩ්ඩක් හිර වෙන්න බලනවා කුණු. ඉතින් ඒක පොඩි වැකියුම් එකක් වගේ තිබ්බනම් වැඩි ලේසියෙන්ම ගන්න පුළුවන්. මං ගා වැකියුම් එකක් නැහැ. ඒ නිසා පොඩ ඒ කියන්නේ අද එක කොටසක මේ ගල් අයින් කරලා ඒක සුසුද්ද කරනවා. ඊළඟ දවස් ඊළඟ කොටස එකපාර ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ටැංකිය වල තියෙන මේ සප්ලිමන්ට් මේ යහට තියෙන මොකද්ද මේ කියන්නේ? යහියට දාලා තියෙන ග්‍රැවල් එක මේ වැඩි එක එහෙම අයින් කරන්න එපා. ඇමෝනියා එකපාර උඩට આવොත් වතුර ගොඩක් අවුල් ගිහින් මාළුන්ට ලොකු අවුලක් වෙන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි කියන්න දෙන්නේ. අරවාන ඉන්නවා කට්ටිය හරි බරවාන හොදින්ද කියලා. අරවාන ඉන්නවා සුපිරියටම. අරවාන ඉන්නේ එළිය පොන්ඩ් එකේ. මම ඉස්සරහට උගේ අප්ඩේට් වීඩියෝ එක අනිවාර්යෙන් ගේන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම් මේ වගේ තවත් වීඩියෝස් ගොඩාරියක් බලන්න. තාමත් පෙඩ් බඩි YouTube channel එක subscribe නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් හැමදාම සුබ දවසක්.